Academy with Fiaker. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. දන්නවනේ SLK Cricket Sport channel එක. ගොඩක් කට්ටිය දන්නේ නැත්නම් යාළුවනේ රියල් ක්‍රිකට් එකේ මල්ටිප්ලේයර් කොහොමද ප්ලේ කරන්න කියන එක. රියල් ක්‍රිකට් එකේ මල්ටිප්ලේයර් ගන්න ටිකක් අමාරුයි. මොකද දන්නවද? ඒකේ මුලින්ම ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක්ට ආරාධනා කරන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ යාළුවනේ ඒකේ කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක යාළුවන්ට ෂෙයා කරලා ඒ යාළුවගේ ඔයා ෂෙයා කරගෙන ඒ කෝඩ් එක දෙන්න. අපි දැන් බලමු කොහොමද ඒක දෙන්නේ කියලා. අපි යන් වීඩියෝ එකට. කොහොමින්ද? මම ෆෝන් එකෙන් තමයි යාළුවනේ මේක වීඩියෝ කරන්නේ. මම මේක පැත්තකින් දාන්න. මගේ වීඩියෝ එකටත් අමතරව මේක පැත්තකින් යනවා. මේ ඉතින් කොහොමද අනිත් ෆෝන් එකෙන් දාම වීඩියෝ කරන්නේ. අපි යන් වීඩියෝ එකට. අපි එනම් බලමු කොහොමද මල්ටිප්ලේයර් කොහොමද ප්ලේ කරන්න කියලා. රියල් ක්‍රිකට් 2024 නැත්නම් 20 ලේසි එක ලොකු ගේමක් නෑ. මේක සමහර කට්ටිය දන්නවත් ඇති මේක ලේසි කරගන්න. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. මුලින්ම ගේම් එක ඔන් කරගමු. මම යාළුවනේ ගේම් එකේ මියුසික් එක කට් කරන්න මොකද දන්නවද? නැත්නම් කොපිරයිට් වදින්න පුළුවන්. මොකද රියල් ක්‍රිකට් එකේ වෙනම YouTube channel එකක් තියෙනවා ඒගොල්ලොන්ගේ officially. මම ඒක නිසා මේකේ මගේ voice එක විතරක් දාන්න. රියල් ක්‍රිකට් එකේ මේක මියුසික් එක මම පොඩ්ඩක් කට් කරලා දාද්දි පොඩක් මේ කැම් එක බොඳ ඇති යාළුවනේ. මොකද දන්න එච්චර ලොකු මේකක් නෑ මේකේ. මේ Redmi phone එක. හරි. දැන් යාළුවනේ මෙතන තියෙනවා home කියලා එකක් තියෙනවා. ඊට පස්සේ multiplayer තියෙනවා. ඊට පස්සේ තියෙනවා tournament තියෙනවා. ඊට පස්සේ store ඒව වැඩක් නැහැ. අපි tournament වලට නිකන් ගිහලා බලමු. tournament තියෙනවා international domestic කියන්නේ යාළුවනේ Premier League වගේ IPL ශ්‍රී ලංකා Premier League ඕස්ට්‍රේලියා එක එක රටවල තියෙන South Africa League තියෙනවා. UAE Cricket League තියෙනවා. තව England T20 2020 තියෙනවා. ඔස්ට්‍රියා 20 තියෙනවා. WIPL කියලා තියෙන වෙට් ඉන්ඩීස් වල එකක්. තව ඉන්ටර්නැෂනල් මැච් ගත්තොත් මේකේ තියෙනවා මාස්ටර් කප් එක තියෙනවා. ආසියා ට්‍රෝෆි එක තියෙනවා. තව under 19 world cup තියෙනවා. තව තියෙනවා ඒසියා ට්‍රෝෆි තියෙනවා. චැම්පියන්ස් කප් තියෙනවා. චැම්පියන්ස් කප් කියන්නේ චැම්පියන්ස් ට්‍රෝෆි එක. තව world cup 2023 තියෙනවා. අපි දැන් ගලමු මල්ටිප්ලේයර් කොහොමද කරගන්නේ කියලා. මල්ටිප්ලේයර් එකට ගියා. ඊට පස්සේ තියෙනවා play with friend. මෙතන තියෙනවා rank තියෙනවා. ඊට පස්සේ මෙතන පුළුවන් කැමති නම් අපේ ටීම් එකක් හදාගන්න. අපි යමු මුලින් play with friend වලට. මම මීට ඉස්සෙල්ලා මේව කරගෙන තියෙන යාළුවොත් එක්ක ප්ලේ කරලා තියෙනවා. මේ මුලින්ම play with friend එකට ගියාට පස්සේ මෙතන තියෙනව නේද මේ share to add friend කියලා. එතන තියෙන කෝඩ් එක ඔයා මුලින්ම ෂෙයා කරන්න ඕනේ. මුලින්ම වගේ යාළුවෙක්ට කැමති යාළුවෙක්ට ෂෙයා කරන්න. ඊට පස්සේ ඒ යාළුවාගේ කෝඩ් එක ඉල්ල ගන්න. ඊට පස්සේ තියෙන add friend කියලා එකක් තියෙන්නේ. එතන යට එකට ඒ වාගේ යාළුවාගේ එක දෙන්න. ඊට පස්සේ වාගේ යාළුවාගේ එක දුන්නට පස්සේ මෙතන දැන් යාගේ යාළුවෙක් නැහැ. නැත්තම් මට මේ කැම් එකෙන් ඒ ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. ඒකේ නැත්තම් ගේම් එක තියෙනවා. මට ඕන ඒකේ පෙන්වන්න තිබ්බා. මෙතන දැන් කරන්න තියෙන්නේ මුලින්ම ඔයයි කෝඩ් එක යට දෙනවා. ඒයි කෝඩ් එක අරගෙන මෙතන දෙනවා. ඊට පස්සේ මේ join room තියෙන අන්න එතනටත් දෙන්න. ඊට පස්සේ තියෙනවා invite කරන්නත් පුළුවන්. මෙතනට ගිහලා මෙතන invite කියලා එකක් තියෙන. send invite කියලා එකක් තියෙනවා. අන්න අයිතියන් එතනට. මෙතන තියෙනවා play with friend. මෙතන send invite තියෙනවා. මෙතනට ගිහිල්ලා ඔන්න 2 hours දෙන්න පුළුවන්. 5 hours දෙන්න පුළුවන්. hours 5 match එකක් ගත්තොත් ඊට පස්සේ එතන ඉඳන් අයිත් ෂෙයා කරන්නත් පුළුවන්. දැන් මෙතනදී වැටෙනවා. දැන් මේ තප්පර 120 තප්පර 120 කියන්නේ මිනිත්තු දෙක කාලයක් වෙනවා. මේක මුලින්ම ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න එපා. වත් එක සෙල්ලම් කරන්න. මොන රටකින්ද වැටෙනවද දන්නේ නැහැ. හැබැයි යාළුවනේ බොරු කියන්න ඕනේ. මම මෙච්චර දවසක් සෙල්ලම් කරා. ඉන්දියාවේ කට්ටිය මැච් ගහගෙන ඉද්දි අයින් වෙලා යනවා. සෙටාරක. ඔව්. බොරු කියන්න ඕනේ නැහැ. මම ප්ලේ කරන්න ගත්තා විතරයි. මෙන්න මේක ගිහිල්ලා
දැන් දෙපාරක් තුන් පාරක් වුණා. ඊට පස්සේ ඉතින් මම ප්ලේ කරන්න ගියේ නෑ. ලංකාවේ කට්ටියත් එක්ක විතරයි ප්ලේ කරන්න ගියේ. මැච් එකේ ලකුණු මම මුලින්ම මේ එක මැච් එකක් ගැහුවා. මේ ලකුණු 20ට ඕල් අවුට් කරා. මම පළවෙනි හොරේ ලකුණු 15ක් ගැහුවා. ඊට පස්සේ මේ නෑ හොයාගන්න. ඊට පස්සේ ෆෙන් ගිහිල්ලා අපර 60 කාලයක් ඉන්නේ යනවා. එන වෙලාවක් දැන් මේක ඉඳලා තව තප්පර 120ක් ඉන්න ඕනේ යාළුවා වැට් වෙන්න. පොඩ්ඩක් සනීප දැනගන්න ඒක. ඉතින් මට කියන්න තවදුන අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතන එහා පැත්තේ තියෙන bell icon එක බලලා වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. notification all කියලා දාගන්න. ඔයගොල්ලෝ මෙච්චර කාලයක් නම් මේ channel එක තියෙන්නේ නැති මම කවදාවත් දැකලා නැහැ. ක්‍රිකට් මැච් එක ගන්න යනවා. දැන් මං ආයෙත් මෙතන යනවා 5 overs match වලට. දැන් තව ටීකින් වැටෙන්න පුළුවන්. අපි පොඩි මැච් එකකුත් ගහලා බලමු කොහොමද කියලා. තාම කවුරුත් වැටුන්නේ නැහැ. වැටෙනකන් තමයි මමත් නේ. වැටුණා. බලමු. බෝයා මයික් එක හොඳයි. දැන් මේක නම් ගණන් 3000 ගානක් දුක දෙනවා. මම ඒක අස්සල ගත්ත රුපියල් 2000 ගානකට සෙට් උනේ මට මේක ගාන. මයික් එක හොඳයි. අවුලක් නැහැ. ක්වොලිටි එක පොඩ්ඩක් හැයෙනවා. ෂේප් මොකක් කරේ වැඩක් කරගන්න පුළුවන්. දැන් මේ ඇවිල්ලා තියෙන එක්කෙනා දායිත් යනවා. මම ඉගෙන කිව්වේ එනවා යනවා. මොකෝ දන්නේ කේස් එක. අපේ ලංකාවේ කෙනෙක්ට ඉන්වයිට් කරොත් නා අනිත් අතට ඇවිල්ලා මැච් එක ගහන්න එනවා. අපි යන්නේ යාළුවට කතා කරගෙන යාළුවෝ කොහොමත් එනවනේ. දැන් මේ වෙන රටවල කට්ටිය ආපු ගමන් යනවා. මට සිලෙක්ට් කරන්න හම්බුනේත් නැහැ ටයිම් එක ගියා. දැන් අපිට ආයිත් මේකේ මේ ලොග් වෙන්න එනවා රියල් ක්‍රිකට් එකට. රියල් ක්‍රිකට් එකෙන් දැන් මල්ටිප්ලේ ගිහලා දැන් ඔයගොල්ලෝ දන්නවනේ මොකද්ද කරන්න ඕනේ කියලා. ප්ලේ විත් ෆ්‍රෙන්ඩ් එකට ගියා. හරිද? ප්ලේ විත් ෆ්‍රෙන්ඩ් එකට ගිහලා මෙතන තියෙනවා මේ ඔෆ්ලයින් ඔයාගේ යාළුවා ඔෆ්ලයින් ද ඔන්ලයින් ද කියලා හිටනවා. මෙතන ගිහලා මේ ඔයාගෙන් කෝඩ් එක ඉල්ල ගන්න. මුලින්ම ඔයා කෝඩ් එක යාට ෂෙයා කරන්න. එයා කෝඩ් එතන ගියාට පස්සේ එයා මෙතනට ඇඩ් වෙනවා. මෙතනට ඇඩ් වුණාට පස්සේ යාට එනවා කෝඩ් එක. එතන කෝඩ් එක ඔයාට සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඒ කෝඩ් එක මෙතනට එන්ටර් කරගෙන ඊට පස්සේ ගේම් එක ප්ලේ කරන්න ඉතලා තියෙන්නේ. ඕක එක දුන්න ගමන් මෙතන වැටෙනවා ඔන්ලයින් ද නැද්ද කියලා. ඔෆ්ලයින් ද ඔන්ලයින් ද කියලා. ඔන්ලයින් ආපු ගමන් එතන හිට් කරලා ඉන්වයිට් එකක් දෙන්න. ඉන්වයිට් දුන්න ගමන් ඕවර්ස් 5 මැච් එකක් ගහන්න පුළුවන්. තව ඕවර්ස් 2 එකක් හරි කැමති එකක් සිලෙක්ට් කරගෙන ගහන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් සියලු දෙනාටම ස්තුතියි වීඩියෝ එකේ රැඳී සිටිය. ලයික් කියන්න ඕනේ. YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් එහා පැත්තේ bell icon එක ඔබලා notification all දාලා තියාගන්න. touch එකෙන් වීඩියෝ එකක් දාපුවම බලන්න. good luck.